ඔයාට ඊළඟ ජීවිතයේ සුගතිය කියන්නේ දෙවියන් අතරට යෑම ස්ථිර කරගන්න ඕනේ නම් දෙවියන් අතරට ගියත් ආයේ චුත වෙලා සතර පාය වැටෙන්නේ නැති වෙන්න ඕනේ නම් අමා නිවනටම යන්න ඕනේ නම් පුරුදු කරගත යුතු පින්කම් 4ක් අනිවාර්යෙන් කරන්න ඕනේ. මොනවද ඒ පින්කම් 4? බුද්ධේ අවිච්ඡප්ප්‍රසාද. බුදුරජාණන් වහන්සේට පහදින්න ඕන. බුදු ගුණ දන්නා බව නෙවෙයි. දැන් සමහර ආච්චිලා සීහලාගෙන් ඇහුවොත් බුදු ගුණ කියයි. දහම් ගුණ කියයි, සංඝ ගුණ කියයි, සතිපට්ඨානේ කටපාඩමින් කියයි. කිව්වට අහල පහල වුන් එක රණ්ඩු ගොඩේ. දුව අතෑර ගන්න බෑ, පුතා අතෑර ගන්න බෑ. බනනන් ටොංගානක් කියනවා. රිදී හවඩිය අතෑර ගන්න බෑ. තවම තියෙනවා ගෙදර 1970 ගණන් වල චීත්ත තවම තියෙනවා. පොඩි හවඩි කෑලි. පරණ චූටි කරාඹු ඔක අපේ අම්මා දුන්නේ වබන් කියලා. ඕවා දැන් මේ කෙල්ලන්න දුන්නොත් එම කෙල්ලෝ අත පිහින්නවක් ගන්න නෑ වෙරිදි කෑලි. ඒ කාලේ මහ ලොකුවට තිබ්බට දැන් ඒවට වටිනාකමක් නෑ. ඒ තවම තියාගෙන ඉන්නවා. කොච්චරද කියනවනම් ඔළුව පීරනකොට අර ගියේ කොණ්ඩේ ටික එකතු කරලා ඒකත් තියාගෙන ඉන්නවා තාම. මොකද කියන්නේ හවරියද? හවඩියද? යන කොණ්ඩේටවත් යන්න දෙන්නේ නෑ. ආය අල්ලලා තියාගන්න. ඉතින් හොඳල පින්කමුත් කරගෙනත් ඇති. සමහරවිට දිව්‍ය ලෝකෙත් යාවි. හැබැයි ඊළඟ ජීවිතේ සුරක්ෂිත නැහැ. අපිට ප්‍රශ්න දෙකක් තියෙනවා. මේ ඔය ඊළඟ උපත ගැන. එකක් තමයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ මැරෙන මිනිස්සුන්ගෙන් නියසියට ගත්ත පස්පිඩ වගේ ප්‍රමාණයක් තමයි ආයෙ මැරිලා මිනිස්සෙක්වත් වෙන්නේ. මහ පොළොව වගේ ප්‍රමාණයක් සතර අපාය උපදින. ඒතර මේ ලෝකේ කෝටි 800 මහ පොළොව වගේ න මැරුණට පස්සේ ඔය කෝටි 850න් ආයි දෙවියන් අතර උපදින්නේ නීසිලට ගත්ත පස්පිඩක් වගේ. චූටි ප්‍රමාණ. කෝ 100 10ක් 50ක් 100 කෝටි 850න් 10ක් 50ක් කිව්වේ කෝටි නෙවෙයි. නිකන් 1 2 3 4 5 චිරව සුගතිය යන්නේ නැති තරම්. ඒතර ඊළඟ ප්‍රශ්නේ තමයි මරුණට පස්සේ මිනිස්සෙක් සුගතිය යන්නේ කොහමද? ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි මේ සුගතිය ඉපදුන කෙනාටත් එතනින් චුත වෙලා ආය හතර අපාය වැටෙන්නේ නැති තැනක් වෙන්න ඕන. ඊළඟ ජීවිතේ සුගතිය උපදින්නා වූත් දෙව්ලොව ඉපදිලා ආය හතර අපායට වැටෙන්නේ නැතුව ඒ සුගති සම්පත්තිය සුරක්ෂිත වෙන්නා වූත් නිවන වැරදින්නේ නැත්තා වූත් පින්කම් 4ක්. ඒක තියෙන්නේ ඒ පිණිසම තමයි. බුදුරජාණන් වහන්සේ ගැන පහදිනවා සොලවන්න බැරි විදිහට. ධර්මයේ ගැන පහදිනවා සොලවන්න බැරි විදිහට. ආර්ය මහ සංඝරත්නයට රහතන් වහන්සේලාට පහදිනවා සද්ධාව සොලවන්න බැරි විදිහට. ආර්යකාන්ත සීලය පන්සිල් පද 5 හොඳට ආරක්ෂා කරගන්න. ඒ වාගේ සුගතිය ඉපදෙනවා. ඒ සුගතියෙන් සුගතියට නිවන කරා යනවා. ආය සතර පාය වැටෙන්නේ නැතුව.